ආයුබෝවන් ඔස්ට්‍රේලියන් පැරන්ටින් සීරීස් එකේ එපිසෝඩ් 6ට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහලා මේ එපිසෝඩ් එක පටන් ගන්නවා. අපි සමහර වෙලාවට කියනවානේ කී පාරක් කිව්වොත් ඇහෙන්නේ නැහනේ. එක තැනක වෙලා විනාඩි 5ක් ඉන්න බෑනේ. හැමදේටම අඬනවා. කොච්චර කිව්වොත් අහන්නේ නැහනේ. පොඩ්ඩක්වත් ඉවසීමක් නැහැ. මේක දැන් මේ වෙනකොට ඔයාට දැන් තේරෙන්න ඕන. ඔයා දැන් ලොකුයි. මෙන්න මෙහෙම අපි කියන. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ දරුවගේ බිහේවියර් එකේද? එහෙම නැත්නම් අපි දරුවගෙන් බලාපොරොත්තු වෙන දේ එයාගේ වයසට, එයාගේ ඩෙවලොප්මන්ට් එකට ගැලපෙනවද නැද්ද කියන එක. අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. ට්‍රිපල් P එකේ වැදගත් ප්‍රින්සිපල් එකක් තමයි මෙන්න මේ කියන රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන්ස් කියලා කියන්නේ. මම පුංචි කතාවක් කියනම්කෝ. හිතන්න අවුරුදු 3ක දරුවෙක් එයාගේ අම්මත් එක්ක රෙස්ටොරන්ට් එකට යනවා. ඉතින් අම්මා කියනවා දරුවට ඔයා හොඳට ඉඳගෙන ඉන්න ඕනේ. හැබැයි විනාඩි 5ක් විතර මෙහෙම ඉන්නවා. ඊට පස්සේ දරුවා පුටුවෙන් බිමට බහිනවා, මේසේ යට බලනවා, හැන්දක් අතට ගන්නවා, ටේබල් එකේ තියෙන හෝල්ඩ් එකක් අරගෙන එහෙට මෙහෙට වනනවා, ආයෙත් නැගිටිනවා, ආයෙත් ඉඳ ගන්නවා. ඉතින් මෙහෙම වෙනකොට අම්මා පොඩ්ඩක් බලලා ඇයි එක තැනක ඉන්න බැරිද? ඔයා ඇයි මෙච්චර දඟ මොකද්ද වෙලා තියෙන්නේ? එක විදියට ඉන්නකෝ කියලා අපි මෙහෙම කියනවා. මේ කතාව අපි වෙනස් විදිහකට බලමුකෝ. අවුරුදු 3ක දරුවෙක්ට මේ අපි වගේ වැඩිහිටියෝ වගේ ලොකු වෙලාවක් නිශ්ශබ්දව කාම් වෙලා එක තැනකට වෙලා ඉඳගෙන ඉන්නවා කියන එක රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එකක් වගේ ඔයාලට පේනවද? රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එකක් කියලා කියන්නේ මොකක්ද? සරලව කියනවා නම් දරුවගේ වයස, එයාගේ ඩෙවලොප්මන්ට් එක, එයාගේ ටෙම්පර්මන්ට් එක වගේම එයා ඉන්න සිටුේෂන් එකට ගැලපෙන විදිහට අපි බලාපොරොත්තු තියාගන්න එක. මේකේ එක්ස්පෙක්ටේෂන් එකක් නැතිවීම ගැන නෙවෙයි මේ කියන්නේ. කියන්නේ එයා හරි පොඩි, එයා ඕන දෙයක් කරගත්ත දෙයක් කියලා වගේ කියන දෙයක් නෙවෙයි මේ කියන්නේ. අපි බවුන්ඩරිස් දානවා, ඒත් එකම එයාට ස්කිල් එක ටීච් කරනවා. හැබැයි එයාට තාම ඩිවලොප් වෙලා නැති ස්කිල් එකක් එයාට තියෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අපි බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට අදාළ කරලා බලමුකෝ. Executive functions, skills, planning, impulse control, working memory, attention control, flexible thinking, emotional regulation වගේ මේ හැම ස්කිල් එකක්ම දරුවෙක් ඉපදෙනකොට සම්පූර්ණයෙන්ම ඩෙවලොප් වෙලා ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉපදුනාට පස්සේ තමයි මේ දේවල් වර්ධනය වෙන්නේ. ඒ නිසා මේ චූටි දරුවෙක්ට අපි කිව්වොත් මම ඔයාලට කිව්වා නේද උදේ ගෙදර ආවම ෂූස් ගලවලා බෑග් එක තියලා රූම් එක අස් කරලා හෝම්වර්ක් කරන්න ගන්න කියලා. මෙහෙම කියලා මෙහෙම ඉන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් අපිට හරි සිම්පල් වගේ පෙවුනට දරුවෙක්ගේ බ්‍රේන් එකට මේක ලොකු ප්‍රොසෙස් එකක්. මෙතන ඉන්ෆෝමේෂන් ගොඩක් මතක තියාගන්න ඕනේ. ඊළඟට ඒවා ෆලෝ කරන්නත් ඕනේ. ඩිස්ට්‍රැක්ෂන්ස් ඉග්නෝර් කරන්නත් ඕනේ. ටාස්ක් එකෙන් ටාස්ක් එකට එයාගේ ඇටෙන්ෂන් එක ෂිෆ්ට් කරන්නත් ඕනේ. මේ හැම දෙයක්ම කරන්න ඕනේ. ඉතින් මේ දේවල් දරුවෙක්ට පොඩි දේවල් නෙවෙයි. ඉතින් එයා මේ දේවල් කරනකොට එයාට ඇහෙන්නේ නැහැ කියන බිහේවියර් එකක් පිටිපස්සේ ඇත්තම කතාව තමයි එයාට සපෝට් එකක් ඕනේ කියන කතාව. won't සහ can't yet. ඒ කියන්නේ දරුවා කරන්නේ නැත්තේ එයාට කරන්න පුළුවන්කම තිබිලා එයා කරන්නේ නැහැ කියලා ඩිසයිඩ් කරලාද? ඒ කියන්නේ හිතාමතාමද? එහෙමත් නැත්නම් ඇත්තටම එයාට ඒ ස්කිල් එක තාම වර්ධනය වෙලා නැද්ද? නැත්නම් ඒක ඇත්තටම එයාට කරන්න අමාරුද? කියන තැන අපිට හරියටම තේරුම් ගන්න වෙනවා. ඒ හින්දා ඩිසිප්ලින් කරන්න කලින් අපි අපේ රෙස්පොන්ස් එක වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි බලන්න ඕනේ දරුවට මේක කරන්න පුළුවන් වෙලා කරන්නේ නැද්ද නැත්නම් යාම ස්කිල් එක ඩෙවලොප් වෙලා නැද්ද කියන එක. හිතන්න අවුරුදු 4ක දරුවෙක්ට එයාට ඕන වෙනවා එයාගේ නිල් පාට කප් එක. හැබැයි ඔයා දෙන්නේ ඔයාගේ රතු පාට කප් එක. එකපාරටම ළමයි අඬනවා, තරහ ගන්නවා. ඉතින් අපිට හිතෙනවා කප් එකකට මෙච්චර නටන්න ඕනේද? මොකටද මේ කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි වැඩිහිටියෙක් විදිහට අපිට ඒක පොඩි දෙයක් වගේ පෙනුනට දරුවෙක්ට එයාගේ ඩිසපොයින්ට්මන්ට් එක මැනේජ් කරගන්න ඕන කරන මේ ඉමෝෂනල් රෙගියුලේෂන් ස්කිල්ස්
තාම හැදෙන ගමන් තියෙන. ඉතින් ඒක නිසා ඇත්තටම අපේ ජොබ් එක වෙන්න ඕනේ අඬන්න එපා කියලා ඉමෝෂන් එක ඕෆ් කරන එක නෙවෙයි. අපි කියන්න ඕනේ මට තේරෙනවා ඔයාට බ්ලූ කප් එක තමයි මේ ඕන වෙලා තියෙන්නේ. ඔයාට මේ රෙඩ් කප් එක හම්බෙච්ච නිසා තමයි මේ දුක හිතිලා තියෙන්නේ කියලා අපි එයාට කියනවා. හැබැයි බ්ලූ කප් එක දෙන්න ඕනේ කියන එක නෙවෙයි මේ අදහස් වෙන්නේ. ෆීලිං එක පිළිගන්න පුළුවන්. හැබැයි බවුන්ඩරි එක ඔයාට තියාගෙන කන්ටිනියු කරන්න පුළුවන්. ඒකට අපි කියන්නේ කොහොමද? ඔයාට අප්සෙට් වෙන්න පුළුවන්. හැබැයි අද ඔයාට බොන්න වෙන්නේ මේ කප් එකේ තමයි කියලා අපි ඒක කන්ටිනියු කරනවා. ඒක පොසිටිව් පේරන්ටින්. අනිත් දේ තමයි මේ එක්ස්පෙක්ටේෂන් එක වයසත් එක්ක වෙනස් වෙන්න ඕනේ. අවුරුදු 2ක දරුවෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන සෙල්ෆ් කන්ට්‍රෝල් එක අවුරුදු 8ක දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක වගේ වෙන්න බෑ. ඊට පස්සේ අවුරුදු 8ක දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඉන්ඩිපෙන්ඩන්ස් එක අවුරුදු 15කට ටීනේජ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක ගැලපෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඩිවෙලොප්මන්ට් එකත් එක්කම එක්ස්පෙක්ටේෂන් එකත් අප්ඩේට් කරන්න වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා මෙතනදී. එක වයසේ දරුවෝ එක වගේ කියලා අපි හිතන්න හොඳ නැහැ. අවුරුදු 6ක දරුවෝ දෙන්නෙක් ගත්තාම මේ දෙන රෙගියුලේට් වෙන්නේ දෙවිදිහකට. ඇටෙන්ෂන් ස්පෑන් එක දෙවිදිහක්. ටෙම්පරමන්ට් ඒවත් දෙවිදිහක්. ලර්නින් ස්පේස් දෙවිදිහක්. ඒ නිසා අල්ලපු ගෙදර දරුවට පුළුවන් මගේ දරුවට බෑ ක්ලාස් එකේ අනිත් ළමයි හොඳට කරනවා ඔයාට බෑ කියලා මෙහෙම කම්පෙයා කරන්න ගත්තොත් ඇත්තටම වෙන්නේ දරුවගේ ඇක්චුවල් ඩිවෙලොප්මන්ට් නීඩ් එක අපිට මිස් වෙලා යන එක. අනිත් කාරණාව තමයි දරුවෝ එකම පර්සනැලිටි එකක් අරගෙන ඉපදෙන්නේ නැහැ. ඒ කියන්නේ එකම පවුලේ වුණා දරුවෝ දෙන්න දෙවිදිහක් වෙන්න පුළුවන්. සමහර දරුවෝ අලුත් තැනකට ගියාම හොඳට දුවලා පැනලා හොඳට එක්ස්ප්ලෝර් කරනවා. හැබැයි තව දරුවෙක් අම්මා ළඟට වෙලා හැංගි විනාඩි 10ක් විතර බලලා පස්සේ හරීම හිමින් ස්ලෝලි තමයි ජොයින් වෙන්නේ. ඉතින් පළවෙනි දරුවා බ්‍රේව්, දෙවෙනි දරුවා ෂයි කියලා ලේබල් කරන්න කලින් අපි කරන්න ඕනේ එයාගේ ටෙම්පරමන්ට් එක ගැන හිතන එක. අර දරුවන්ට ට්‍රාන්සිෂන් එක ලේසි. සමහර දරුවන්ට අමාරුයි. ඉතින් සමහර දරුවෝ ලවුඩ් එන්වයරන්මන්ට් එකකට ඉක්මනට ඇඩැප්ට් වෙනවා. හැබැයි තවත් සමහර දරුවෝ ඕවර්වෙල්ම් වෙනවා. ඉතින් රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එකක් කියලා කියන්නේ අපේ එක්ස්පෙක්ටේෂන් එක දරුවා ලව්ව කරන එක නෙවෙයි අපේ ඉස්සරහින් ඉන්න දරුවව තේරුම් ගන්න එක. අනිත් වැදගත් දේ තමයි බිහේවියර් එක බලනකොට සිටුේෂන් එකත් බලන්න ඕන. අපි හැම වෙලේම දරුවගේ බිහේවියර් එකට ඇඩ්‍රස් කරන්න කලින් එයාගේ සිටුේෂන් එක බලන්නත් වෙනවා. ඒ කියන්නේ දරුවට බඩගිනි වෙලාද, මහන්සි වෙලාද, නැත්නම් ඉස්කෝලේ එයාට ටිකක් අමාරු දවසක්ද තිබිලා තියෙන්නේ, ඕවර් ස්ටිමියුලේට් වෙලාද, රූටින් එක වෙනස් වුණාද, අලුත් සිබ්ලින් කෙනෙක් ඇවිල්ලාද, ලොකේෂන් එක චේන්ජ් වුණාද කියන දේවල් අපිට හිතන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ රෑ 8:00 විතර අවුරුදු 4 දරුවා ටයර්ඩ් වෙලා, අම්මා ටයර්ඩ් වෙලා අන්තිම මොහොතේ සුපර් මාකට් එකේ ගිහලා විනාඩි 45ක් විතර shopping කරනකොට ඔයාලා හිතනවා දරුවා කාම් වෙලා ඉඳී කියලා. ඒක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එයා මෙල් ඩවුන් වෙන්න පටන් ගන්නවා. ඉතින් දරුවාගේ බිහේවියර් එක නරකයි කියලා ඒ වෙලේ දරුවව ලේබල් කරොත් ඒක සාධාරණ වෙන්නේ නැහැ. සමහරකට ඒ බිහේවියර් එක වෙනස් වෙන්න කලින් අපි කරන්න ඕනේ ටයිමින් එක චේන්ජ් කරගන්න එක. එක්ස්පෙක්ටේෂන් වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? අපේ දරුවට එක දිගට එයාට තවම කරන්න බැරි දෙයක් කරන්න කියලා බල කරොත් මොකද්ද වෙන්නේ? එයා ෆේල් වෙනවා. එයා අපි ඊට පස්සේ ආපහු එක නිවැරදි කරනවා. එයා ආපහු ෆේල් වෙනවා. ඊට පස්සේ අපි එයාට බනිනවා. කාලයක් යද්දී එයාගේ ෆේල් වෙන එකත් එක්ක එයා හිතන්න ගන්නවා මට මේක කරන්න බෑ. මම හැමදාම වැරදි. අම්මා තාත්තව මට සතුටු කරන්න බෑ. මම හරිම දුර්වල කෙනෙක්. මම කිසිම මගේ හොඳක් නැහැ. මේ වගේ දේවල් එයාට හිතෙන්න පුළුවන්. ඇත්තටම රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් කියලා කියන්නේ තමන්ගේ ස්ටෑන්ඩඩ් එක පල්ලෙහාට දාන විදිහේ දෙයක් වෙන්න බෑ. එතනදි වෙන්න ඕනේ දරුවට ඕන කරන ස්කිල්ස් ඩිවෙලොප් කරලා දෙන්න පුළුවන් වෙන විදිහේ එක්ස්පෙක්ටේෂන් එකක් අපි තියාගන්න ඕනේ. චයිල්ඩ් ඩිවෙලොප්මන්ට් වලයි එඩියුකේෂන් වලයි කතා කරන ස්කෑෆෝල්ඩින් කියන කන්සෙප්ට් එක. මේක හරිම වැදගත්. බිල්ඩින් එකක් වුණත් හදන්න කලින් කොලේක ස්ට්‍රක්චර් එක හැදෙනවා. ඒක බලාගෙන තමයි බිල්ඩින් එකක් වුණත් හැදෙන්නේ. ඒ වගේ අපිත් පුළුවන් වෙන්න ඕනේ දරුවට එයාගේ දේවල් බිල්ඩ් අප් කරන්න. උදව් කරන්න. ඒ සහය ඒ ස්ට්‍රක්චර් එක අපි දරුවට හදලා දෙන්න ඕනේ. හිතන්න අවුරුදු 5ක දරුවෙක්ට
කාමරේ අස් කරන්න කියලා කියනවා කියලා එකපාරට මේ රූම් එක ක්ලීන් කරන්න කියලා අපි ගියාට එයාට ඒක දැනෙන්නේ ලොකු වැඩක් වගේ. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ මේ ලොකු ටාස්ක් එක චූටි ස්ටෙප් වලට කඩන එක. උදාහරණයක් විදිහට අපි බ්ලොක්ස් දෙක ඉස්සෙල්ලාම බොක්ස් එකට දාමු. ඊට පස්සේ අපි බුක්ස් ටික හරියට හදමු. මෙන්න මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ටාස්ක් එක කම්ප්ලීට් කරාම දරුවට දැනෙනවා මම දන්නවා කොතනින්ද පටන් ගන්න ඕනේ, කොතනින්ද ඉවර කරන්න ඕනේ, කොයි විදිහටද කරන්න ඕනේ කියන ගයිඩන්ස් එක දරුවට ලැබෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා රූම් එක ක්ලීන් කරන්න කියලා කිව්වට පස්සේ දරුවා දන්නවා කොහොමද රූම් එක ක්ලීන් කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් අපි කරන්න ඕනේ එයාත් එක්කම පළවෙනි පාර එයාත් එක්කම කරනවා. ඊට පස්සේ එයාට සපෝට් එකක් ඕනනම් මට කියන්න කියලා කියනවා. තුන්වෙනි පාර එයාට තනියෙන් කරන්න ඉඩ හදලා දෙනවා. එතකොට එයාට ඒ ඉන්ඩිපෙන්ඩන්ස් එක අරගෙන ලැබිලා ඉවරයි. මේ විදිහට තමයි අපි ස්කිල් එකක් දරුවට හදලා දෙන්න ඕනේ. එහෙම තමයි අපි රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එක හදාගන්න ඕනේ. රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් ගැන කතා කරාම මේක අදාළ වෙන්නේ ටොඩ්ලර්ස්ලට විතරක් නෙවෙයි. ටීනේජර්ස්ලටත් අදාළයි. ගොඩක් වෙලාවට අපි ටීනේජර්ස්ලා ගැන කතා කරනකොට ටීනේජර්ස්ලා ගොඩාක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ඉන්ඩිපෙන්ඩන්ස් එක. අනිත් දේ තමයි යාළුවගේ ජීවිතේ යාළුව වැදගත් වෙනවා ඒ කාලේ වෙද්දී. එයා අයිඩෙන්ටිටි ගැන හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපේ අදහස් ගැන, පේරන්ට්ලගේ අයිඩියාස් ගැන මොකද කරන්නේ? ප්‍රශ්න කරනවා. ඉතින් එහෙම වුණාම අපි හිතනවා නම් ඉස්සර වගේ මෙයා අපි කියන එක අහලා අපි කියන විදිහට ඉන්න ඕනේ කියලා ඒ එක්ස්පෙක්ටේෂන් එක රියලිස්ටික් නොවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ බවුන්ඩරීස් අයින් කළා දරුවට නිදහසේ ඉන්න දෙනවා කියන එක. බවුන්ඩරීස් තියෙනවා, සේෆ්ටි එක ගැන රූල්ස් තියෙනවා. හැබැයි රෙස්පෙක්ට් එක ගැන අපි එක්ස්පෙක්ටේෂන්ස් වෙනස් කරගන්න ඕනේ. අනිත් දේ තමයි මේ ඩිවෙලොප්මන්ට් එක වෙනස් වෙනකොට දරුවගේ අපේ පේරන්ටින් ස්ටයිල් එකත් ටිකක් වෙනස් කරගන්න වෙනවා. අනිත් දේ තමයි මේ දෙමව්පියන්ටත් රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් එකක් ඕනේ. මේ එපිසෝඩ් එකේ තියෙන වැදගත්ම කොටස තමයි මෙන්න මේක. ට්‍රිපල් P රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන් ගැන කියන අදහස දරුවන්ට විතරක් අදාළ කරලා නැහැ. අපි ගැනත් තියෙනවා. අපි මේ සෝෂල් මීඩියා වල දැකලා තියෙන මේ පේරන්ටින් කන්ටෙන්ට් කරනකොට ඒගොල්ලෝ ලන්ච් බොක්සස් කන්ටෙන්ට්ස් තියෙනවා. ඊට පස්සේ පර්ෆෙක්ට් රූටීන්ස් තියෙනවා. වෙච්ච අම්මලා ඉන්නවා. ඊට පස්සේ හරිම සතුටින් ඉන්න දරුවෝ ඉන්නවා. හරි ලස්සනට ක්ලීන් වෙලා තියෙන හවුසස් තියෙනවා. ඇක්ටිවිටීස් කරන දරුවෝ ඉන්නවා. ඉතින් මේවා දකිනකොට අපිට හිතෙනවා ඇයි මට මේක කරන්න බැරි? මම මහ දුර්වලයිනි වගේ දේවල් හිතෙන්න පුළුවන්. හින්දා මතක තියාගන්න මේ ලෝකේ පර්ෆෙක්ට් පේරන්ට්ස්ලා කියලා කට්ටියක් නැහැ. ඉතින් ඔයාට අමාරු දවස් තියෙන්න පුළුවන්. පේෂන්සි එක අඩු වෙන දවස් වෙන්න පුළුවන්. වැරදි රෙස්පොන්ස් එකක් දෙන දවස් තියෙන්න පුළුවන්. ඉතින් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පොසිටිව් පේරන්ටින් කියලා කියන්නේ කිසිම වැරද්දක් කරන්නේ නැතුව ස්මූත් එකට යනවා කියන එක නෙවෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. වැරදෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ගැටලුව निराකරණය කරලා මේක රිපෙයාර් කරගන්න. මේකට තියෙනවා හරිම ලස්සන ටූල් එකක්. මේකට කියනවා pause and check කියලා. ඒ කියන්නේ difficult behavior එකක් දැක්කොත්, දරුවා අමාරුවෙන් කරන behavior එකක් දැක්කොත් ඩිසිප්ලින් කරන්න කලින් මෙන්න මේ ප්‍රශ්න ටික අහන්න. පළවෙනි එක තමයි මේ behavior එක එයාගේ වයසට සාමාන්‍යයෙන් පුළුවන් එකක්ද? දෙක, මම ඉල්ලන ස්කිල් එක එයාගේ තවමත් ඩිවෙලොප් වෙලා තියෙන එකක්ද නැති එකක්ද? මෙයාට බඩගිනි වෙලාද, ටයර්ඩ් වෙලාද, ඕවර්වෙල්ම් වෙලාද, මොකක්ද වෙලා තියෙන්නේ? ඊළඟට මගේ ඉන්ස්ට්‍රක්ෂන් එක මෙයාට පැහැදිලිව තේරිලාද? පහ, මේ ටාස්ක් එක චූටි ස්ටෙප් වලට කඩන්න පුළුවන්ද? මගේ එක්ස්පෙක්ටේෂන් එක රීසනබල්ද? ඒක ඇචීවබල්ද කියලා බලන්න. ඊට පස්සේ බවුන්ඩරි එකක් ඕන නම් බවුන්ඩරි එකක් තියාගන්න. හැබැයි රෙස්පොන්ස් එක පනිෂ්මන්ට් එකක් වෙන්න දෙන්න එපා. රෙස්පොන්ස් එක ටීචින් එකක් බවට පත් කරගන්න. ඉතින් උදාහරණයක් විදියට ගත්තාම දරුවෙක් ඉස්කෝලෙන් ගෙදර ආව ගමන් සපාතු දෙක විසික් කරලා දානවා, බෑග් එක කොහෙවත් දානවා. ඉතින් ඔය මොකක් හරි කරන එයාට හිතෙන දේ එයා කරන්න පටන් ගන්නවා. ඉතින් මේක දැක්ක ගමන් අපිට මොකද හිතෙන්නේ? අයියෝ හැමදාම කියනවා කිසිම රෙස්පොන්සිබිලිටි එකක් නැහැ. සපත්තු එක තැන්වල බෑග් එක කොහෙවත් මොකද්ද මේ කියලා අපි කියනවා. එහෙම නැතුව අපි කරන්න ඕනේ ෂූස් මොකේට දාන්න ඕනේ? ෂූස් දාන්න ඕනේ රැක් එකට. ඒක කරාම thank you. දැන් බෑග් එක කොහෙටද යන්න ඕනේ? බෑග් එක රූම් එකට යන්න ඕනේ. ගිහින් තියන්න.
හරි ඔයා මේ ස්ටෙප්ස් දෙකම කරා thank you කියලා අපි යාට ස්පෙસિෆික් ෆ්‍රේස් එකකින් ෆ්‍රේස් කරන්න ඕනේ. ඉතින් අපි එක්ස්පෙක්ටේෂන් එක අයින් කරලා නැහැ නේ එතනදී. අපි එතනදී එක්ස්පෙක්ටේෂන් එක අයින් කරගන්නේ නැහැ. එක්ස්පෙක්ටේෂන් එක දරුවට ටීච් කරනවා. මෙන්න මේක තමයි වෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ? මෙයාට මේක ප්‍රැක්ටිස් කරන්න ලේසි වෙනවා. ටිකක් කොහොම දවසක් කරගෙන ගිහිල්ලා අපි යාට රිමයින්ඩර්ස් දෙනවා. ඊට පස්සේ රිමයින්ඩර්ස් දෙන එක අඩු කරනවා. මෙන්න මෙහෙම තමයි අපි එයාව අදාළ තැනට ඩිවෙලොප්මන්ට් එක හදලා ගන්නෙ. ඔයාට කිසිම ඉවසීමක් නැහැ. ඔයා කියන එක අහන්නේ නැහැ. ඔයා හරිම කම්මැලි. ඔයා හරිම මුරණ්ඩුයි. කියන මෙන්න මේ වචනනේ අපේ අතින් වැඩියෙන්ම කියවෙන්නේ. මේවා අයින් කරන්න. ඒ වෙනුවට අපි බලන්න ඕනේ මෙයාගේ තාම හැදෙන ස්කිල් එක මොකද්ද? මෙයාට ඕන කරන ස්කිල් එක මොකද්ද කියලා අපි හිතන්න ඕනේ. ඒ හින්දා අපි කම්මැලි කියනව වෙනුවට මොකද්ද මෙයාට ප්ලෑන් කරන්න අමාරු වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. අහන්නේ නැහැ කියන එක අහන්නේ නැහැ කියන වෙනුවට ඉන්ස්ට්‍රක්ෂන් එක හොඳට තේරිලාද කියලා බලන්න ඕනේ. හරිම මුරණ්ඩු ළමයෙක් කියනකට වඩා වෙන්න ඕනේ මෙයාට මේ ට්‍රාන්සිෂන් එක අමාරු වෙලාද. අරුවා නිකන් ඩ්‍රාමා එකක් කරනවා වගේ කියලා වට දැනුනොත් ඒ ඩ්‍රාමා එකක් නෙවෙයි එයාගේ ඉමෝෂනල් රෙගියුලේෂන් එක එයා හරියට කරනවද ඒක ඩිවෙලොප් වෙලාද කියලා බලන්න. මේ වගේ දරුවගේ බිහේවියර් එකට අපි දෙන තේරුම මීනින් එක වෙනස් වුණාම අපේ රෙස්පොන්ස් එකත් වෙනස් වෙනවා. ඔයාගේ රෙස්පොන්ස් එක වෙනස් කරාම දරුවගෙන් බලාපොරොත්තු වෙන බිහේවියර් එකත් වෙනස් වෙනවා. රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන්ස් කියලා කියන්නේ දරුවගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න එක නෙවෙයි. එයාගේ ඩිවෙලොප්මන්ට් එක තේරුම් අරගෙන හරි විදිහේ එක්ස්පෙක්ටේෂන් එකක් තියාගන්න එක. දරුවට අභියෝගයක් වෙන්න දෙනව වෙනුවට අපි එයාට කරන්න ඕනේ එයාට සපෝට් එක දෙන එක. එයාට බවුන්ඩරිස් තියෙනවා. හැබැයි ඒ හැමදේම වයසට ගැලපෙන විදිහට. ඊට පස්සේ අපි එයාගෙන් ඉන්ඩිපෙන්ඩන්ස් එක බලාපොරොත්තු වෙනවා. හැබැයි ස්කිල් එක උගන්වන ගම. ඉතින් මේ විදිහට තමයි අපි අපේ රියලිස්ටික් එක්ස්පෙක්ටේෂන්ස් තියාගන්න ඕනේ. ඉතින් අදින් පස්සේ දරුවට අමාරු බිහේවියර් එකක් දැක්කොත් හරි එයා පෙන්නුවොත් හරි ඉක්මනටම ඇයි ඔයා මෙහෙම කියන ප්‍රශ්නය අහන්න එපා. ඊට කලින් වෙන ප්‍රශ්නයක් තියෙනවාට අහන්න. ඒ තමයි මේ වෙලාවේ මගේ දරුවට කරන්න බැරි දේ මොකද්ද? එයා ඉගෙන ගන්න ගමන් තියෙන දේ මොකද්ද? එයාට හදා ගන්න ඕන කරන ස්කිල් එක මොකද්ද? එයාට අඩුවෙන් තියෙන ස්කිල් එක මොකද්ද කියලා බලලා ඒක හදලා දෙන එක. ඔයා ඉස්සරහා ඉන්නේ ඩිවෙලොප් වෙන child can developing child කෙනෙක්. ඉතින් එයාගේ brain එක තාම හැදෙනවා, එයාගේ self control එක තාම හැදෙනවා, emotional regulation එක තාම හැදෙනවා, problem solving skill එක තාම හැදෙනවා, independence එක තාමත් හැදෙන ගමන් තියෙන. ඉතින් අපේ job එක development එක ඉක්මන් කරලා force කරන එක නෙවෙයි. එයාගේ ගමන්ට ලස්සන structure එකක් හදලා දීලා, guidance එකක් දීලා, practice කරලා මෙන්න මේ connection එක හදන එක. ඒ තමයි realistic expectation කියලා කියන්නේ. එහෙනම් ලබන සතිය හමු වෙනකන් ගෙහෙන් එන්න.